මොකෙක් හරි සර්පෙක් හරි සතෙක් හරි පැල දාන බෑග් එකක් ඇතුලේ ඉන්නවා කියලා අපිට ලැබුණු දුරකථන ඇමතුමකට අපි ගියා බණ්ඩාරගම ගැලණිගම ප්‍රදේශයට. ඉතින් මෙන්න මෙයා තමයි මේ බෑග් එක ඇතුලේ ඉඳපු සතා. නැත්නම් සර්පයා. ඉතින් දන්නවනේ මේ උග්‍ර විෂ නාගයෙක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ සර්පයාව ආරක්ෂිතව ඒ නිවසින් මුදවගත්තේ. කොහොම නමුත් ඔයාගේ නිවසෙත් මේ වගේ තැන් තියෙනවා නම් සර්පේන්ට හැංගෙන්න පුළුවන් තැන් පුළුවන් තරම් ඒ තැන් පොඩ්ඩක් පුළුවන් තරම් ඒ තැන් ටිකක් ආරක්ෂිත විදිහට අස්පස් කරලා තියාගන්න. මේ අපිට මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ මේ බෑග් එක අස්සෙන් සද්දයක් එනවා සතෙක් හරි මොකෙක් හරි ඉන්නවා කියලා දැන් නිකමට හරි මේ බෑග් එකට අත දැම්මම නම් එහෙම මෙයා දෂ්ට කරන් ඉඩ තිබ්බා. ඒ නිසා මේ වගේ තැන් අර අවදානම් තැන් ඔබට සැක හිතෙන තැන් වලට මොනම වෙලාවකවත් අත දාන්න යන්න එපා. මොන විදිහේ සේවයක් පරිසරයට කළත් මේ ඉන්නේ උග්‍ර විෂ සර්පේන්. ඒ වගේමයි කොච්චර උග්‍ර විෂ සර්පේන් වුණත් මේ සත්තු ලෝකෙට අවශ්‍යයි. ඒ නිසා ඔයත් බේරිලා මේ සතාවත් බේරෙන විදිහට අපි වැඩ කටයුතු කරමු. මොකද අපි මිනිස්සු විදිහට අපිට තියෙන මොලේ ඒ සත්තුන්ට නැහැ කියලා හොඳාකාරවම දන්නවනේ. ඒ නිසා හිතන්න පුළුවන් අපි මිනිස්සු වෙච්ච අපි මේ සතුන්වත් අපවත් ආරක්ෂා කරගමු.